හොඳ එක නරක එක. කොහොමද මේක නරක උනේ? ඔන්න යාළුවනේ අද මම ආවේ ඕගොල්ලන් මගෙන් ගත්තනේ අබාන්ස් ගත්තා, සිංහගිරි ගත්තා, සිංහ එයා ෆ්‍රයිස් ගත්තානේ. අද ඕගොල්ලන්ට මම වැදගත් පණිවිඩයක් කියලා දෙන්න තමයි අද මම ආවේ. ඕගොල්ලන්ට මතකයි මේ එයා ෆ්‍රයිස් වල මෙන්න මේ වගේ තිබ්බ එකක් මතකද? ඕගොල්ලන්ගේ පෑන් එකට දාන, යටට දාන, අඩියට දාන කෑල්ල. මෙන්න මේ කෑල්ලේ මේ හොඳ එකක්. මේ තියෙනවා නරක එකක්. හරි? මේක තමයි හොඳ එක. මේක තමයි නරක එක. කොහොමද මේක නරක උනේ? අපි දුන්නේ හොඳ එකක්. මෙන්න මේ වගේ හොඳ එකක් තමයි අපි දුන්නේ. හැබැයි මෙන්න මේක නරක වෙලා තියෙනවා. මේ නරක වෙලා තියෙන්නේ ඕගොල්ලන්ගේ කැම ටික හැදුනට පස්සේ මේකේ ඇල වෙනවනේ. ඇල වුණාම ඕගොල්ලන් මොකක් හරි මෙටල් හැන්දකින් හූරන. හුයිරුවාට පස්සේ මේක තියෙන non stick coat එකක්. මේ coat එක නැති වෙලා යනවා. එතකොට මේකේ පොඩි පොඩි corrosion මලකඩ නැත්තම් එන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙන්න මේ වගේ දෙයක් වුණා කියලා ඉවරලා කම්පැනියෙන් මේකට වොරන්ටි දෙන්නේ නැහැ. කම්පැනියෙන් මේක මාරු කරලා දෙන්නෙත් නැහැ. ඒක නිසා ඕගොල්ලන් අනිවාර්යෙන් මතක තියාගන්න කැම හැදුවට පස්සේ මේ වගේ දෙයක් මොන හරි ඇලවිලා කරලා දෙයක් තිබ්බොත් වතුර වල පොඩ්ඩක් පෙගෙන්න තියලා ඒක හිමීට ස්පන්ජ් කෑල්ලකින් වගේ හිමීට සුද්ධ කරගන්න. නැත්තම් වතුර පෙගෙන්න තියෙනකොට ඒක බුරුල් යනවා. එතනින් සුද්ධ කරගන්න පුළුවන්. මොනම හේතුවකටවත් මේක හූර ගන්න කරගන්න එපා. මොකද කම්පැනියෙන් වොරන්ටි දෙන්නේ නැහැ. හරි. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. මේක දැන් ඒ වගේ දෙයක් වුණා කියලා හිතන්නකෝ. මේක විසික් ගන්න දැන් මගේ යාෆ්‍රයික පාවිච්චි කරන්න එහෙම කියලා බය වෙන දෙයක් නැහැ. අපිට පොඩි වැඩක් කරන්න පුළුවන්. පොඩියට කපා ගන්න පොඩි කෙහෙල් කොලයක්. කෙහෙල් කොලයක් කපලා ඉවර වෙලා මේ දාන්න පුළුවන් එයාෆ්‍රයිකට. එයාෆ්‍රයිකට දානකොට මේ වගේම කොටුවට කපලා ඉවරලා යාට කෙහෙල් කොලේ දාලා කෙහෙල් කොලේට පොඩි පොඩි හිල් ටිකක් හදලා තියන්න. ඕගොල්ලන්ට මේ දැලේ ක්‍රියාදාමේ ඒ විදිහටම කෙහෙල් කොලෙන් කරගන්නත් පුළුවන්. ඒකෙන්ද මේක හොඳට මතක තියාගන්න. මේ පණිවිඩය පුළුවන් හැමෝටම ෂෙයා කරන්න. මොකද කම්පැනි වලින් වොරන්ටි දුන්නේ නැති වුනම ඕගොල්ලන්ටම තමයි අපරාධ වෙන්නේ. ඒකින්ද මේ දේ පුළුවන් විදිහට අපි ෂෙයා කරගමු. එහෙනම් අපි ගිහින් එන්නම්.